ඩෙනිම් කලිසම් අඳිනව නේද? කල් පැවැත්ම, විලාසිතාව, පහසුව, ලස්සන මේ වගේ ගොඩක් දේවල් ගැන හිතලා ඩෙනිම් කලිසම් ඇඳට මොකද ඔය ඩෙනිම් කලිසමේ තියෙන චූටි පොකට් එකක් තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රධාන සාක්කු දෙකට අමතරව ওই සාක්කු මැද්දෙන් එන තව පොඩි පොකට් එකක් තියෙනව නේද? ඔන්න ඕක තියෙන්නේ මොකටද කියලා දන්නවද? ඔය වගේ නොදන්න කාරණා ගොඩක් ඇති ඩෙනිම් කලිසම් ගැන. ඔය කියපු කාරණාවලට අමතරව තව ගොඩක් දේවල් තියෙනවා ඩෙනිම් කලිසම් ගැන. එහෙමත් නැත්නම් දැන් ඩෙනිම් කලිසමෙන් පටන් ගන්න දැන් විවිධ ඩෙනිම් ඇඳුම් තියෙනවා නේද? ඩෙනිම් ෂර්ට්ස් තියෙනවා. ගැහණු උදවියටත් වෙනම ඩෙනිම් කලිසම් වගේම මේ ඒ ඇඳුම් ආයිත්තමුත් ගොඩක් තියෙනවනේ. වෙන දෙයක් තියා මේ මම මේ දාගෙන ඉන්නා වගේ තොප්පි පවා තියෙනවා ඩෙනිම් වලින් නිර්මාණය කරපු ඩෙනිම් රෙද්දෙන් නිර්මාණය කරපු. ඒ ගැන අද කියනවා සම්පූර්ණ විස්තරයක් මේ වීඩියෝ එක ඔයා වෙනුවෙන්මයි. අපි මුලින්ම බලමු ඩෙනිම් කියන නම හැදුනේ කොහොමද කියලා. ඩෙනිම් රෙදි ප්‍රංශයේ නිම්ස් ප්‍රදේශයේ නිෂ්පාදනය වුණු රෙදි වර්ගයක්. සර්ජ් කියන රළු රෙදි වර්ගයක් භාවිතා කරලා නිර්මාණය කරපු නව විලාසිතාව සර්ජ් ඩී නිම්ස් නමින් හැඳින්වුණා. සර්ජ් ඩී නිම්ස් කියන ප්‍රංශ නම කාලයත් එක්ක කෙටි වෙලා ඩෙනිම් බවට පත් වුණා කියලයි බොහෝ ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ. කොහොම වුණත් නියම ඩෙනිම් කලිසම කරලියට ගෙන ඒමට මුල් වුණේ ලෙවි ස්ට්‍රවුස් කියන පුද්ගලයයි. 1829 වසරේ පෙබරවාරි 26 වෙනිදා ජර්මනියේදී උපත ලැබූ ස්ට්‍රවුස් මුල් කාලයේදී ලෝබී ස්ට්‍රවුස් යන නම භාවිතා කළා. නමුත් පසු කලක ඔහු ලෙවි ස්ට්‍රවුස් නමින් සිය මුල් නම වෙනස් කරගත්තා. 1847 වසරේදී ස්ට්‍රවුස් පවුල ඇමරිකාවේ නිව්යෝක් නගරයට සංක්‍රමණය වුණා. එහිදී ඔවුන් රැකියාව විදිහට කළේ වෙළඳාමයි. 1853දී සෑන් ෆ්‍රැන්සිස්කෝ නගරයට ගිය ලෙවි තරුණයා අලුත් වෙළඳ ව්‍යාපාරයක් පටන් ගන්නවා. එදා ලෙවි ස්ට්‍රවුස් සහ සමාගම නමින් එම තරුණයා රෙදිපිලි වෙළඳාම සිදු කළා. ලෙවි කියන තරුණයා Tamanගේ රෙදිපිලි වෙළඳාම කරගෙන ගියපු පැත්තේ වැඩිපුර තිබිලා තියෙන්නේ රත්තරන් පතල්. මේ පතල් වල වැඩ කරපු සේවකයන්ටත් පතලට බහැලා වැඩ කරනකොට නිතර Taman ඇඳන් ඉන්න කලිසම් හැම ඉරිලා යනවා. මේක හරි කරදරයක්. හැබැයි එයාට ලැබුණ සුළු වැටුපක් ඒ නිසා නිතර කලිසම් මිලදී ගන්න වියදම් කරනවායි කියලා කියන්නේත් ඒකත් කරන්න අමාරු වැඩක්. ලෙවි වෙළදාම් කටයුතු සිදු කළ ප්‍රදේශය තුල යාකොබ් ඩේවිස් කියලා යුදේව් ජාතික ඇඳුම් මසන්නෙක් හිටියා. ලැට්වියාවේ සිට ඇමරිකාවට ආපු ඔහු දක්ෂ ඇඳුම් මසන්නෙක් විදිහට නමක් දිනාගෙන සිටියා. පතල්කම්කරුවන්ගේ කලිසම් ඉක්මනින්ම ඉරියාමට ප්‍රතිකර්මයක් සොයාගත්ත යාකොබ් කලිසමේ සමහර ස්ථානවලට කොපර් රිවෙට්ස් තඹ රිවෙට් අල්ලා නවතම වර්ගයේ විලාසිතාවක් නිර්මාණය කළා. යාකොබ් නිර්මාණය කළ නවතම කලිසම පතල්කම්කරුවන් අතර වඩා ජනප්‍රිය වුණා. එම නිසා ඔහු ඒ කලිසම සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබා ගන්න තීරණය කළා. ඒත් ඔහුගේ ආර්ථික තත්ත්වය ඒ වන විට යහපත් මට්ටමක තිබුණේ නැහැ. යාකොබ් මසන ලද කලිසම් සඳහා රෙදි ලබා දුන්නේ ලෙවිගේ වෙළඳ සමාගමයයි. එම නිසා ලෙවීව හමුවුණු යාකොබ් නව කලිසම සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබා ගන්න පිළිබඳව කතා කළා. එහිදී යාකොබ්ගේ යෝජනාවට කැමැත්ත පළ කළ ලෙවි පේටන්ට් බලපත්‍රය ලබා ගන්න සහාය වුණා. ඒ අනුව 1873 වසරේ මැයි 20 වනදා ඇමරිකානු පේටන්ට් බලපත්‍ර අංක 139 සහ 121 යටතේ දෙදිනාටම එහි අයිතිය හිමි වුණා. එදා යාකොබ් නිර්මාණය කරපු කලිසම සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබා ගත්තට පස්සේ ලීවයිස් යන වෙළඳ නාමයේ යටතේ කලිසම් නිර්මාණය කළේ පතල්කම්කරුවන් සඳහායි. අලුත් කලිසම ඉතාමත් ඝන රෙද්දකින් සාදා තිබුණු නිසා ඉරියාමක් සිදු වුණේ නැහැ. ඒ නිසා එය පතල්කම්කරුවන් අතර වඩාත් ජනප්‍රිය වුණා. කොහොම වුණත් පතල්කම්කරුවන්ගෙන් ඔන්න එක චෝදනාවක් එන්න ගත්ත මේ ඩෙනිම් කලිසම ගැන. ඔවුන් කිව්වා මේ රෙද්ද හරි ගොරෝසු වැඩි. මේ රෙද්ද කොයිතරම් ගොරෝසුයිද කියනවනම් පතලේ වැඩ කරනකොට අපේ කකුල් මේ රෙද්දට ඇතිලිලා තුවාල වෙනවා. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නෙට විසඳුමක් විදිහට අරතරම් රළු නොවන ඝනකමින් තව ටිකක් අඩු අලුත් ඩෙනිම් රෙද්දක් නිර්මාණය කරලා මේ ඩෙනිම් රෙද්ද පතල්කම්කරුවන් වෙනුවෙන් ලබා දෙන්න කටයුතු සූදානම් වුණා. ඉතින් ඔන්න ඔය විදිහට ඩෙනිම් කලිසම පතල්කම්කරුවන් අතර ඉතාමත් ජනප්‍රිය ඇඳුමක් බවට පත් වෙනවා. ලීවයිස් වෙළඳ නාමයේ යටතේ වෙළඳපළට නිකුත් කරන ලද ඩෙනිම් කලිසම් 19 වනි සියවසේ අගභාගයේ වන විට වඩාත් ජනප්‍රියත්වයට පත්ව තිබුණා. 1890 වසරේදී ඔහු විසින් වෙළඳපළට හඳුන්වා දුන් ලීවයිස් 501 නම් ඩෙනිම් කලිසම විශාල ලෙසින් ජනප්‍රිය වුණා. එලෙස නිෂ්පාදනය කළ ලීවයිස් ඩෙනිම් කලිසම් වල ලේබලේ අශ්වයන් දෙදෙනෙකු දක්නට ලැබුණා.
1901 වසර වන විට පිටුපස සාක්කු දෙකකින් හැඩවුණු ඩෙනිම් කලිසම තවත් දියුණු තත්වයට පත්වුණේ 1922 අවුරුද්දේදී. ඒ බඳපටිය දැමීම සඳහා ලූප් එකතුවීමත් සමග ඩෙනිම් කලිසමට ජනප්‍රියත්වයක් ලබා දුන් ලිවී ස්ට්‍රවුස් 1902 අවුරුද්දේ සැප්තැම්බර් 26 වෙනිදා මෙලොවින් සමුගත්තා. නමුත් ලීවයිස් වෙළඳ නාමයේ යටතේ ඩෙනිම් කලිසම් නිපදවීම නතර වුණේ නැහැ. ඩෙනිම් කලිසමේ මුල් කාලයේ පාට වෙලා තියෙන්නේ ඉන්ඩිගෝ කියන වර්ණය. අදටත් අපි ගොඩක් වෙලාවට ඩෙනිමක් මිලදී ගන්නකොට මේ නිල් පාටට හුරු ඉන්ඩිගෝ වර්ණයෙන් ගොඩක් වෙලාවට ඩෙනිම් මිලදී ගන්න තියෙනවා. ඒ වගේම ඩෙනිම් කියපු ගමන් ගොඩක් අයගේ ඔළුවට එන රූපයත් නිල් පාට එහෙම නැත්නම් ඉන්ඩිගෝ වර්ණයෙන් හැඩවුණු ඩෙනිම් කලිසමක්. මුල් යුගයේදී ඩෙනිම් කලිසම නිර්මාණය කළේ පතල් කම්කරුවන් සඳහා බව දැන් ඔබ දන්නවා. එම නිසා ඩෙනිම් විලාසිතාව සාමාන්‍ය ජනතාව අතර ගොස් තිබුණේ නැහැ. නමුත් 1930 දශකය තුළ තිරගත වුණු ඇමරිකානු චිත්‍රපටවල සිටි වීර කව්බෝයිලා ඩෙනිම් කලිසම් ඇඳගෙන සිටියා. එම නිසා 1950 දශකයේ එළඹෙන විට ඇමරිකානු තරුණ පිරිස අතර ඩෙනිම් කලිසම් උන්මාදයක් ඇති වෙලා තිබුණා. ඇමරිකානුවන් අතර ජනප්‍රිය වුණු ඩෙනිම් කලිසම 1970 දශකයේ පමණ වන විට ලොව පුරාම ජනප්‍රිය වුණා. එම නිසා ඩෙනිම් කලිසම් නිෂ්පාදකයන් වර්ණවත් සහ එම්බ්‍රොයිඩර් කරන ලද වෙනස් ආරයේ විලාසිතා වෙළඳපොළට ඉදිරිපත් කළා. ඒ අනුව වර්තමානයේ වන විට ඩෙනිම් කලිසම ලොව පුරා සිටින බොහෝ පිරිස් බහුලවම භාවිතා කරන විලාසිතාවක් බවට පත්ව තිබෙනවා. 1800 දශකයේ අගභාගයේදී තමයි අදට ඩෙනිම් කලිසමේ දකින්න හම්බෙන අර පොඩි පොකට් එක. ඒ කියන්නේ ප්‍රධාන සාක්කු දෙකට අමතරව ඒ සාක්කුවක් අස්සට වගේ වෙන්න එන තව චූටි පොකට් එකක් නිර්මාණය වෙන්න පටන් ගත්තේ. ඇත්තට මේක හේතුවක් ඇතුව තමයි නිර්මාණය වුනේ. මොකද දැන් අද කාලේ අපි මේ අතේ ඔරලෝසුවක් බැන්දට ඒ කාලේ මේ පොකට් වොච් කියලා තමයි තිබිලා තියෙන්නේ. කියන්නේ අතේ පළඳින ඔරලෝසු නෙවෙයි සාක්කුවේ දාගෙන යන්න පුළුවන් වෙලාව බලන්න පාවිච්චි කරපු ඔරලෝසු තමයි තිබිලා තියෙන්නේ. මේ ඔරලෝසුව ගමනක් බිමනක් යනකොට එහෙමත් නැත්නම් මේ නිතර පාවිච්චි කරනකොට පරිස්සම් කරගන්න එපයි. අන්න ඔය සාධකය අල්ලලා තමයි මුලින්ම ඩෙනිම් කලිසමට අර චූටි පොකට් එකක් නිර්මාණය කරන්න පටන් ගත්තේ. ඒ නිසාම ඔය පොකට් එකට වොච් පොකට් කියලත් සමහරු කියලා තියෙනවා. කව්බෝයිලා අතරෙත් ඩෙනිම් කලිසම කියලා කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ එකක් නේ. ඒ වගේම අපි කලින් කිව්වා වගේ රත්තරන් පතල් වල එහෙමත් නැත්නම් මැණික් පතල් වල වැඩ කරන අයටත් ඩෙනිම් කලිසම කියලා කියන්නේ නැතුවම බැරි ඇඳුමක් වුණා. ඉතින් ඒ වගේ තැන්වල වැඩ කරන අයට අර පොඩි මැණික් කැටයක් හම්බුනොත් එහෙම නැත්නම් රත්තරන් නැත්නම් කව්බෝයිලා වගේ නම් අර අරගෙන යන පොඩි තුවක්කු දෙකේ පොඩි පතුරම් එහෙම නැත්නම් ඔය පොඩි දේවල් අන්න ඒ දේවල් දාන්නත් ඔය පුංචි පොකට් එක ගොඩක් වැදගත් වෙලා තියෙනවා. අදට කියලාත් වෙනසක් නැතුව අපි තාමත් ඔය පුංචි පොකට් එකෙන් ප්‍රයෝජන ගන්නවනේ. සමහර වෙලාවට කාසි කීපයක් තිබුණොත් ඒ කාසි කීපය දාගන්න, යතුරක් තිබුණොත් ඒ යතුර දාගන්න, එහෙම නැත්නම් පෙන් ඩ්‍රයිව් එකක් වගේ මොකක් හරි USB ඩ්‍රයිව් එකක් තිබුණොත් ඒක දාගන්න. අන්න ඒ වගේ අදටත් ප්‍රයෝජනවත් වෙන විදිහේ නිර්මාණයක් තමයි ඔය ඩෙනිම් කලිසමේ තියෙන පුංචි සාක්කුවත්. You bring me down for all to see. Then switch it up and treat me right. You promised sun, but you bring rain.